ඔයගොල්ලෝ හැමදෙනාටම අද මම ඔයගොල්ලොන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අපිට forex trading කරන්න අවශ්‍ය වෙන software එක download කරගන්නේ සහ install කරගන්නේ කොහොමද කියන එක ගැන සහ අපිට trade කරන්න පහසු වෙන විදියට අපේ software එක customize කරගන්න විදිය තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. හරි එහෙනම් අපි බලමු දැන්. ඉස්සෙල්ලාම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ තියෙන්නේ අපේ සයිට් එක. මේ සයිට් එකේ ඔයගොල්ලන්ට පුළුවන් software එක අපේ සයිට් එක හරහාම download කරගන්න. ඒකට ඔයගොල්ලොන්ගේ ඔයගොල්ලන්ට පේනවා පාඩම් මාලාවේ software එක download කිරීම කියලා folder එකක් මේ ලිපියක් තියෙනවා. ඒ ලිපිය ක්ලික් කරාට පස්සේ ඔයා තාම register වෙලා නැත්නම් ඔයාට පෙන්වන්නේ මෙන්න මේ විදියට. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ download button එක ක්ලික් කරලා software එක download කරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දැනටම සයිට් එකට අපේ සයිට් එකට Mr Forex for you සයිට් එකට රෙජිස්ටර් වෙලා නම් ඔයගොල්ලෝ ඔයාලට පුළුවන් යන්න ඔයාගේ ප්‍රොෆයිල් එකට ඔය ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ මෙන්න මේව තමයි ඔයාගේ නම සහ යූසර් නේම් මේ දේවල් ටික වැටලා මේක තමයි ඔයාගේ ප්‍රොෆයිල් එක. ඔයාලා මෙතනින් ඔයාගේ ඕනම සයිට් එකේ ඕනම තැනකට ඕනම පේජ් එකකට මෙතන ලින්ක්ස් තියෙනවා. එතකොට මෙතන තියෙනවා ප්‍රී ඩවුන්ලෝඩ් කියන ටැබ් එක යටතේ මේ මෙන්න මේ ටැබ් එකෙන් ඕගොල්ලන්ට පුළුවන් මේ අපේ software එක download කරගන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් කෙලින්ම Admiral Market එක හරහාම අපේ software එක download කරගන්න. එතන home page එකට ගියාට පස්සේ MT4 software එක මෙතන මේ විදිහට තියෙනවා. එතකොට Admiral Market එකේ web page එක පල්ලෙහාටම ගියාට පස්සේ මේ එතනින් අපිට download කරගන්න පුළුවන්. මෙතන මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකක් upload වෙයි. page එකේ යටම තියෙන download link එක මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් download කරගන්න. මම නම් software එක දැනට download කරගෙන ඉන්නේ. ඒක නිසා මම software එක දැන් install කරගන්නවා. ඔයගොල්ලෝ බලා ගන්න yes කරලා next කරන්න මෙතන agree button එකට ටික් එකක් දාලා yes කරන්න. එතකොට program එක මෙතන install වෙන්න ඕන තැන අහනවා ඔයගොල්ලන්ට කැමති තැන next කරගෙන. එතකොට පොඩි වෙලාවක් යයි download වෙන්න file එක. හරි අපි software එක download කරලා මෙතන finish කරාට පස්සේ ඔයගොල්ලන්ට software එක හැබැයි මෙහෙම නෙවෙයි ඔයගොල්ලන්ට එන්නේ. මම software එක කලින් install කරලා තිබුණ නිසා තමයි මේ විදිහට එන්නේ. ඔයගොල්ලන්ට මෙතනින් එන්නේ මෙන්න මේ වගේ chart
තව අපි මෙන්න මේ වගේ තමා ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ඉන්නේ chart හතරක් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඔයගොල්ලෝ software එක download කරලා download කරගත්තට පස්සේ මෙන්න මේ වගේ chart හතරක් තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ අර විදියට chart හතරක් එකලම තිබ්බට පස්සේ බලන්න අමාරුනේ අපිට. ඒකින්ද අපි chart එක මිනිමයිස් මැක්සිමයිස් කරගන්නවා. එතකොට ඔයගොල්ලන්ට chart එකක් මුලින්ම ලැබුණට පස්සේ ලැබෙන්නේ පැයේ මෙන්න මේ time frame එක තමයි ඔයගොල්ලන්ට ලැබුණම මෙතන මේ time frame එකට ඔයගොල්ලන්ට zoom කරගන්න පුළුවන්. එතකොට මේ අපි සාමාන්‍යයෙන් trade යොදන්න භාවිතා කරන්නේ candle stick කියන chart frame chart එක තමයි. අපි මේ chart එක මෙහෙම ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ බලා ගන්න සහ මිනිමයිස් කරන්න සහ zoom කරන්න පුළුවන්. එතකොට මේ තමයි time frame එක විනාඩියට සහ මිනිත්තු 5ට මිනිත්තු 15ට මිනිත්තු 30ට පැයට පැය 4ට දවසට සහ සතියට සහ මාසෙට වගේ යනකම් time frame තියෙනවා. සාමාන්‍යයෙන් අපි trade කරන්න භාවිතා කරන්නේ time frame එක තමයි මිනිත්තු 15 සහ මිනිත්තු 5. මම හිතන්නේ ගොඩක් දුරට අලුතෙන් forex වලට සම්බන්ධ වෙන කෙනෙක්ට බොහෝ දුරට මිනිත්තු 15 ඒ time frame එක තමා මම හිතන්නේ භාවිතා කරනවා නම් හොඳ. ඉතින් මෙතනින් තමයි අපි chart එක වෙනස් කරන්නේ. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ මෙන්න මේ chart එක candlestick කියන chart එක මෙතනින් zoom කරන්න සහ zoom out කරන්න පුළුවන්. මෙතනින් තමයි අපි time frame එක වෙනස් කරන්නේ. විනාඩි 15ට අපේ time frame එක වෙනස් කරගන්න. එතකොට මේ තමයි market watch එක. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපේ chart සහ ඒ chart අදාළ currency pair එකට අදාළව පවතින මිල bid සහ ask කියන rate දෙකක් යටතේ. එතකොට අපිට දැනට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්න currency pairs දෙක තමයි euro USD කියන charts. මේ chart එක සහ USD JBP සහ USD කියන chart දෙක. එතකොට අපි අනිත් charts භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ මේ charts දෙක තමයි. මාඩි පාල time frame එක හදාගෙන zoom කරලා අපි බලමු දැන් මේ software එක අපිට trade කරන්න fast විදියට හදාගන්න කොහොමද කියලා, customize කරගන්න කොහොමද කියලා. chart එක උඩ right click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා properties කියලා. මෙතන click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ වගේ dialog box එකක් එනවා. එතන bar up කියන තැන මේ line green කියන එක දෙන්නේ. ඒ කියන්නේ අපි එතනදී කරන්නේ market එකේ price එක. ඒ කියන්නේ මිල ඉහළ යන අවස්ථාවකදී අපි ඒක හඳුනා ගන්න තමයි අපි මේ පාටවල් දෙකක් යොදන්නේ. එතකොට bar up කියන එක කොළ පාටින් තියන්න. bull candle කියලා එකක් තියෙනවා. ඒකත් අපි lime කියන green එක කලර් එක යොදා ගන්නවා. ඊට පස්සේ bar down කියලා එකක් තියෙනවානේ. අන්න ඒකත් අපි red color එක යොදා ගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ bar down සහ bear candle කියලා තියෙනවානේ. bear candle කියන්නේ
මාකට් එක පහළ යනවා. ඒ කියන්නේ මිල පහළ යන අවස්ථාවකදී අඳුනා ගන්න අපි බෙයා කැන්ඩල් එක රෙඩ් කරනවා. ඊට පස්සේ ඕකේ කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝගේ chart එක වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් අපිට ලේසි බලා ගන්න මේ කොළ පාටින් කැන්ඩල් එකක් පෙන්වනවා නම් ඒකෙදී අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් මාකට් එක මේ ඉහළ ගියපු අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මිල. එතකොට මාකට් එකේ ප්‍රයිස් එක පහළ ගියපු අවස්ථාවක් තමයි මේ රතු පාට කැන්ඩල් එකෙන් පෙන්වන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා හිතනවා. දැන් අපි බලමු අපේ අනිත් chart එක. දැන් ඕගොල්ලන්ට මම පෙන්වන්නම් කොහොමද දැන් අලුතෙන් chart එකක් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මෙතෙන්ට ඇඩ් කරගන්න වුණොත් මෙතන තියෙන මාකට් වොච් එකේ අදාළ කරන්සි පෙයාර් එක උඩ ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා මෙතන chart window කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් chart එකක් ඇඩ් කරගන්න. දැන් මම අපි භාවිතා කරන්නේ සාමාන්‍ය US euro USD සහ JVP USD කියන කරන්සි පෙයාර් දෙක විතරක් නිසා මම ඒ chart දෙක විතරයි භාවිතා ඔයගොල්ලන්ට පෙන්වන්නේ මෙතන. අපි බලමු මේ chart එකත් අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න විදිය මිනිත්තු 15කට අපි හදා ගන්නවා. මෙතන candle stick කියලා යදා ගන්නවා. chart එකට right click කරන්න properties යන්න bar up කියන එක line තියන්න bar down කියන එක red කරන්න bull candle කියන එක line ඊට පස්සේ ආයි bear candle කියන එක red කරන්න ඊට පස්සේ okay කරාට පස්සේ ගානට ඔයාලට chart එක හැදිලා තියෙනවා. ඔයාලට පුළුවන් දැන් මෙතනින් trade කරන්න. මේ trade කරන විදිය පිළිබඳව මම ඔයගොල්ලොන්ට ආයෙත් වීඩියෝ එකකින් වෙන වීඩියෝ එකකින් කියලා දෙන්නම් කොහොමද ට්‍රේඩ් කරන්නේ සහ අනිත් දේවල් කරන්න කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු. එතකන් මම ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා හොඳ forex trader කෙනෙක් විදියට හොඳ ගමනක් යන්න forex වලින් හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්න සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයගොල්ලන්ට